ඉදිරි පැය 48ට මැද පෙරදිග කලාපයට ඇතුළු සමස්ත ලෝකයටම අතිශය තීරණාත්මක පැය කිහිපයක් වන බවට මේ වන විට ඉඟි පළවෙමින් තිබෙනවා. ඊට හේතු වුණේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දැඩි තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කිරීම නිසායි. එහි දැක්වුණේ ලෝක බල ශක්තිය අපනයනයේ ප්‍රධාන නැව් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සංධිය විවෘත නොකළහොත් ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාර මාලාවක් ඉදිරියේදී දියත් කිරීමට සූදානම් බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ට්‍රුත් සමාජ ගිණුම ඔස්සේ ඉරානයට දැඩි තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ මෙලෙසයි. ඉරානයට එළඹෙන අඟහරුවාදා දිනය බලාගාර දිනය සහ පාලම් දිනය යන දෙකම එකට එකතු වූ දිනයක් වනු ඇත. එයට සමාන වෙනත් කිසිවක් තිබෙන්නේ නැත. අමන තිරිසනුනේ ඔය සමුද්‍ර සංධිය විවෘත කරපල්ලා. නැත්නම් තොපිට අපායේ ජීවත් වෙන්න සිද්ධ වෙයි. බලාගෙන හිටපල්ලා. අල්ලා දෙවියන්ට ප්‍රශංසා වේවා යනුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව දැඩි නිවේදනයක් නිකුත් කර තිබුණා. ඉතින් 7 වන අඟහරුවාදා එනම් හෙට දිනය මැද පෙරදිග කලාපයට මෙන්ම සමස්ත ලෝකයටම අතිශය තීරණාත්මක දිනයක් වනු ඇති. එහිදී ඉරානයේ පාලම් විදුලි බලාගාර ඇතුළු රටේ පවතින සමස්ත යටතල පහසුකම් වලටම දැඩි ප්‍රහාරයක් එල්ල වනු ඇති බවටයි යුද විශ්ලේෂකයන් සඳහන් කර තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම තර්ජනාත්මක නිවේදනයට ඉරානයෙන්ද දැවැන්ත තර්ජනාත්මක ප්‍රකාශයක් මේ වෙද්දිත් නිකුත් කර තිබෙනවා. එහිදී ඉරානය සඳහන් කරන්නේ තම රටට මෙවැනි ප්‍රහාර එල්ල කළහොත් සමස්ත මැද පෙරදිග කලාපයටම අති දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට තමන් සූදානම් බවයි. ඒ තුළින් සමස්ත මැද පෙරදිග කලාපයම නිරයක් කරන්නට තම රට සූදානමින් පසුවන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මින් ඉදිරියට හෝමුස් සමුද්‍ර සංධිය ඊශ්‍රායලයට හා ඇමරිකාවට නැවත කිසිදු දිනයක විවෘත නොකරන බවද ඉරානයෙන් දැඩි නිවේදනයක් මේ විදි නිකුත් කර තිබෙනවා. එවැනි පසුබිමක ඉරානයේ බුෂේහර් න්‍යෂ්ටික බලාගාරයට සිව්වනි වරටත් ඊශ්‍රායලය හා ඇමරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ තුළින් විකරණ කාන්දුවක් සිදුවීමේ දැඩි අවධානමක් මේ වන විටත් මතු ඇති බවයි ඉරානය සඳහන් කරන්නේ. එසේ විකරණ කාන්දුවක් සිදුවහොත් ඒ මැද පෙරදිග කලාපයේ රටවල් වලට දැඩි පෙළපෑමක් එල්ල කරනු ඇති බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාච්චි නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා. තත්ත්වය එසේ වෙද්දී ඉදිරි පැය කිහිපය මැද පෙරදිග කලාපයටම අතිශය තීරණාත්මක කාලයක් වනු ඇති.